ගරු කතානායකතුමනි ඇමතුමා ලබා දුන්න මේ පිළිතුරට පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන් පැහැදිලි කිරීමට ඔබතුමා ප්‍රශ්න දෙක අහලා තියෙන ඊට පස්සේ ආයේ ඊට එහා යන්න බෑ. ඔබ මගේ අදහස දැන් දුන්නාට පස්සේ ආයේ ඔබතුමා වාඩි වෙන්න ඕන. ඒක පිළිතුරෙන් නැගෙන කාරණය පැහැදිලි කර ගැනීමේ ප්‍රශ්නේ අසනු ලබන මන්ත්‍රීවරයාට අයිතිය මේක දී. කරුණාකර ඔබතුමා මේ තනිකර මේ නොමගැවීමක් කරන්නේ මොනවා කියනවද මන් දන්නේ නැහැ. කියවන්නකෝ ගෙදර ගිහිල්ලා. මෙලෝදයක් තේරෙන්නේ නැහැ. මේක සභාව පවත්වන්න යන්නේ ගරු මන්ත්‍රීතුමා මම මිසක් ඔබතුමා නෙවෙයි මතක තියාගන්න සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමා අහමින් ඉන්න. මම විපක්ෂ සංවිධායකතුමාට කියනවා ඒ 33 එකේ මන්ත්‍රීතුමා මතු කරන එකට පස්සේ තියෙන එක කියවන්න කියලා සම්පූර්ණයි. වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කරගැනීමේ කාර්ය සඳහා පමණක් විමසන්න පුළුවන්. පමණක් පුළුවන්. ඉතින් ප්‍රශ්න දෙකක් ඇහුවානේ. විපක්ෂ සංවිධායකතුමා මම ඔබතුමාට එක කිව්වේ ඊට වඩා ශිෂ්‍ය සම්පන්න වෙයි කියලා හිතලා මම මේක සම්පූර්ණයෙන් කියන්න ස්කෑනින් වල තියෙන විදිය. 33 එක 32 ස්ථාර නියෝග යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි අසංඛ්‍යාවක් අසනු ලැබිය හැකිසේ වුවද එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයෙහි ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසනු ලැබිය යුත්තේය. ඒක අරකට සම්බන්ධයි. අරකට සම්බන්ධයි. ඔය අහන ප්‍රශ්න දෙක මේගොල්ලන්ට පහවසර රචනා කියලා දෙන්න ඕන. පහවසර රචනාව දෙන්න ඕන. 6 වසර මොඩියුල් වලට කලින් ඊළඟට අහන්න. එසේම තවදුරටත් කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ඇසීමට ඇති ඉඩකඩ පිළිබඳ රීති උල්ලංඝනය වේයයි කතානායකවරයාගේ මතය වන්නේ නම් එම අතුරු ප්‍රශ්න අසනු ලැබීමට කතානායකවරයා විසින් ඉඩ දෙනු නොලැබිය යුත්තේය. මේගොල්ලෝ යවන පහවසරට මේගොල්ලෝ 6 ශ්‍රේණියට විරුද්ධ වුණේ මේගොල්ලෝ පහවසර රචනා ලියන දන්නේ මේ අයියෝ මොනවාද අප්පා. විපක්ෂ නායකතුමා ඔබතුමා කතා කරන්න දැන් ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ. මයික් එක වගේම ස්ක්‍රීන් එකක් දාන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ස්ක්‍රීන් එකක් දීලා තියෙනවා. මේක විවාදයක් කරගන්න. ඊට දෙන්න කරු කතානායකතුමා. ඔබතුමා කියන්නේ ඔබතුමා ගරු සභානායකතුමාට බොහෝම නෑ මේ පැත්තට ඇතිතරම් විපක්ෂයට ඇතිතරම් අවස්ථා ලබා දුන්නා. මම ගෞරවයෙන් ඉල්ලීමක් ගරු කතානායකතුමා. මේ ස්ටෑන්ඩින් හෝල්ඩ් අනුව විතරයි වැඩ කරන්නේ. දැන් මේ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රමාණය බැලුවොත් 10500කට වගේ ප්‍රමාණයක් තමයි ඒකේ රඳව ගන්න පුළුවන්. නමුත් මේ වෙනකොට 38000කට වඩා වැඩි ප්‍රමාණයක් බන්ධනාගාරවල රඳවගෙන ඉන්නවා. මේ හින්දාම විශාල තදබදයක් තිබෙනවා. ඒ තදබදේ නිසාම යටිතල පාසුකම් වල පවා විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. ඒ තදබදය මැඩලා ගන්න අවශ්‍ය කරුණු කීපයක් කරහා අපි දුවනවා. එකක් තමයි සමස්ත පද්ධතියේම බිල්ඩින් වල ධාරිතාවය වැඩි කරන්න තියෙන බිල්ඩින් වල නැවත ඉක්මනින්ම අලුත් කොටස් හැදෙන එක. දෙක තමයි රජයට අයත් බිල්ඩින් කිහිපයක් ඉඩම් සහිතව මේක හදන්න පටන් අරන් අවුරුද්දක් ගිහිල්ලා වැඩක් නැහැ නේ මේක දැන් ඕනනේ. යම් මහා මෝදර රෝහල වගේ තැන් කිහිපයක් අපි අරගෙන තිබෙනවා. ඊට අමතරව මේක ඇත්තෙන්ම වැඩියෙන් ඉන්නේ රිමාන්ඩ් රැඳවියන් ඉන්නේ ගරු මන්ත්‍රීතුමා. ඒ රිමාන්ඩ් රැඳවියන් ඉන්න මූලික හේතුවක් වෙන්නේ රස පරීක්ෂා වාර්තා ප්‍රමාද වීම. ඒතර කාර්ය මණ්ඩලෙ හිඟියක් තියෙන නිසා. දැන් ඒ කාර්ය මණ්ඩල සියල්ලම ගන්න කටයුතු කරනවා. ඉතින් මම විශ්වාස කරනවා තව මාස කිහිපයකින් ඒ රස පරීක්ෂා වාර්තා දීලා අපෙල්ලුම් පත්‍ර මේව කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඒ වගේම මේ ප්‍රජා විශෝධන කාර්යාලය විසින් ගිය වසරට 16000ක 17000ක ප්‍රමාණයක් සිර මැදිරිවල නොයවා ප්‍රජා විශෝධනයට ඇවලා තියෙනවා. මේ අවුරුද්දේ ධාරිතාව වැඩි කරන්න කටයුතු කරනවා. එක පනතක් තිබෙනවා කෝට් ඔෆ් අපීල් යන්න අවශ්‍යයි බේල් ගන්න දැන් සමහර මද්ද්‍රව්‍ය නඩුවලට ඒ පනත සංශෝධනය කරන. ඒතකොට හයි කෝට් එකෙන් අප ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න. එතකොට මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අයව බන්ධනාගාරගත කිරීම තුළ ඒගොල්ලන්ව නැවත පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉස්මතු කරන ප්‍රශ්නය පසුගිය වසරේ ඇති වෙච්ච එකක් නෙමෙයි. දැනට 2005 සිට වගේ ප්‍රතිපත්තියක් නොමැතිව ඔහේ යන්න ඇරීම හරහා ඇතිවෙච්ච තදබදයක්. අපි මේ රජය ගන්නකොටත් ආරම්භයේදී 28000ක් හිටියා 10500 ඉන්න ඕන තැන. නමුත් අපි මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරන හින්දා අත්අඩංගුවට ගැනීම යම් ප්‍රමාණයකට වැඩි වෙලා තිබෙනවා. අපි පටන් ගත්ත දවස් ඉඳලම ගරු මන්ත්‍රීතුමනි ප්‍රශ්නේ මතුවෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මේමයි. 2021 න් පස්සේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කිසි පුරප්පාඩුවක් පුරවලා නැහැ. වාහන නැහැ, සම්පත් නැහැ. දැන් තමයි අපි අලුතෙන් 50ක් රෙක්රූට් කරන්න පබ්ලික් සර්විස් කමිෂන් එක කරා අවසර අරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. කලින් ඉන්න ආණ්ඩු මේ පුරප්පාඩු ටික පුරවලා තිබ්බනම් ගරු මන්ත්‍රීතුමනි අපිට තිබුණේ වැඩේ කරගෙන යන්න. නමුත් අපිට ඉස්සෙල්ලා සිද්ධ වෙනවා මේ පුරප්පාඩු ටික පුරවන්න. ඊට පස්සේ අපේ බලාපොරොත්තු දෙන ඔබතුමා කියන එක හරි. අපේ සැලැස්ම වෙන්නේ මේ කට්ටිය ගත්ත ගමන්ම රස පරීක්ෂක වාර්තාව මාස 3ක් දක්වා මේව කරන්න. දෙවනි කාරණාව මේ තදබද වෙන්නේ අනිත් හේතුව තමයි පෙර රජයෙන් ගෙනාපු නීති.
අපි දන්නවා විෂවර්ග මද්‍රව්‍ය අබින් එකේ හයිකෝට් එකේ අප දෙන්න පුළුවන්කම තියාගෙන කලින් ආණ්ඩුවෙන් ගෙනාව සංශෝධනයක් ග්‍රෑම් 10ට වඩා වැඩි නම් අප දෙන්න ඕනේ කෝට් ඔෆ් අපීල් එකෙන් කියලා. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි රස පරීක්ෂක වාර්තාව වෙනකල් අපේ ගොනු කරන්න ඕනේ කොයි උසාවියද කියලාවත් නීතිඥයට හිතා ගන්න බෑ. අවුරුද්දක් පරක් වුණපුවම අප ගන්න එක තව අවුරුද්දකින් පරක් වෙනවා. සියල්ලටම අවධානය යොමු කරලා තියෙන්නේ